ජේතවනාරාමේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මැදින් උත්සාහය අත්හරින්නට සිතූ භික්ෂුවක් වෙනුවෙන් අතීත කතාවක් වදාළහ. ඒ ගාමණි කුමාරයාගේ කතාවයි. අතීතයේ බරණැස් නුවර සහෝදරයන් 100කින් යුත් රාජපෞලක බාලම පුත්‍රයා ලෙස ගාමණි කුමාරයා උපත ලැබීය. ගාමණි කුමාරයා බුද්ධිමත්, ඉවසීමෙන් යුත්, සත්‍යයට කැමති කෙනෙකි. සියලු දෙනා ඔහුට ගෞරව කළහ. කාලය ගතවෙද්දී රාජ්‍යයට විවිධ ගැටලු හා භයානක අවස්ථා උදාවිය. බොහෝ දෙනා බියෙන් පසුබැස ගියහ. එහෙත් ගාමණි කුමාරයා කිසිදා අධෛර්යයට පත් නොවීය. ඔහු ස්ථිර සිතින් ඉදිරියටම ගියේය. ඔහු පැවසුවේ අවසානය දක්වා උත්සාහ කරන කෙනාට ජය ලැබේ යන්නයි. ගාමණි කුමාරයාගේ ධෛර්ය සහ ඉවසීම නිසා අවසානයේ රාජ්‍ය නැවත සතුටින් පිරුණි. සියලු දෙනා ඔහුට ගෞරව කළහ. බුදුරජාණන් වහන්සේ මේ කතාවෙන් දේශනා කළේ දුෂ්කරතා පැමිණියත් උත්සාහය අත් නොහරින කෙනා අවසානයේ ජය ලබන බවයි. මේ වගේ වටිනා ජාතක කතා තවත් නැරඹීමට අපගේ චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝව ෂෙයා කර ලයික් කිරීමෙන් අපට ලොකු ශක්තියක් ලැබෙනවා. තෙරුවන් සරණයි.